Hello friends, welcome back to මගේ ඉතින් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දන්නවා ඔයාලා මොකටද ආවේ කියලා මගේ thumbnail එක දැකලා තමයි ඔයාලා මගේ වීඩියෝ එකට ආවේ. ඉතින් මං කියන්නෝ නෑනේ මගේ වීඩියෝ මොකද්ද කියලා. හරි කමන්නේ මං කියන්නම්. ඉතින් මං අද ඔයාලට කියලා දෙනවා Google Play Store එකේ හරි Apple App Store එකේ හරි තියෙන සුපිරි ගේම් ටිකක්. ඉතින් මේ ගේම් ගහලා ඔයාලට ආතල්ලක් ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් වලින් ආතල්ලක් ගන්න නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ගේම් ගහන්න පොඩි MB ප්‍රමාණයක් තමයි සමහරක් ඒවා. ඒ වගේම මම අවසානට හොඳ ගේම් එකක් කියලා දෙනවා. ලංකාවේම ජනප්‍රිය. ඉතින් ඔයාලට ගහලා බලන්න පුළුවන්. ඔයාලා දන්නවත් ඇති ඉතින් මේ ගේම්. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට පළවෙනියටම කියලා දෙන ගේම් එක තමයි මෙන්න මේ Driving Simulator ශ්‍රී ලංකා කියන ගේම. ඉතින් ඔයාලා මුලින්ම Play Store එක ඕපන් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට Play Store එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ search bar එකට ගිහින් ඔයාලා search bar එකේ search කරගන්න Driving Simulator ශ්‍රී ලංකා කියලා search කරගෙන enter කරන්න. ඊට පස්සේ search කරාම ඔයාලට මෙන්න මේ වගේ ගේම් එකක් එයි. මෙන්න මෙතන උඩින් වෙනවා Driving Simulator ශ්‍රී ලංකා කියලා හොඳ ගේම් එකක්. ඉතින් මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකේ රේටින්ග්ස් බැලුවාම හොඳයි. ඉතින් රේටින්ග්ස් ලංකාවේ හොඳ රේටින්ග්ස් දීලා තියෙනවා. එතකොට 4.3ක රේටින් එකක් දීලා තියෙනවා. එතකොට මේකේ සයිස් එක වෙන්නේ ඔයාලට මේකේ සයිස් එක බලා ගන්න about this game කියන එකට ගියාම ඔයාලට මේකේ සයිස් එක එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සයිස් එක වෙනවා ඔයාලට MB 100 ගානක ගේම් එකක්. ඉතින් ඔයාලට මේකෙන් හොඳට ගහලා ඔයාලට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ගේම් එක ඇත්තට ගොඩක් හොඳ ගේම් එකක්. ඉතින් බලන්න මේකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දම්රජින බස් එක පේනවා. ඔයාලා ගහනවත් ඇති දැන්ටම. ගහන අය ගහනවා කියලා හොඳට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ රේටින්ග්ස් යන්නේ. ඉතින් මේක Android 6ට උඩට තමයි යන්නේ. මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා 10,000ක්. 10,000ට වැඩියෙන් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා කියලා හිතන්නකෝ. මේක රිලීස් කරලා තියෙන ඉතින් 2021 ජනවාරි 24. ඉතින් මේක අප්ඩේට් කරලා තියෙන අවසානට 2026 මාර්තු 12 වෙනිදා. ඉතින් මාර්තු 12 වෙනිදා කියන්නේ හරියටම දැන් මාස 2-3කට ඉස්සරයි. ඉතින් ඔයාලට තව අප්ඩේට් එකක් එයි මේකේ. ඒ අප්ඩේට් එනකම් බලන් ඉන්න. ඉතින් අපි යන් ඊළඟ ගේම් එක බලන්න. ඉතින් ඔයාලා ඊළඟ ගේම් එක විදිහට මං කියලා දෙනවා මෙන්න මේකේ නම තමයි Beach Buggy Racing කියන ගේම් එක. Beach Buggy Racing කියන ගේම් එක තමයි මේක නම. ඉතින් ඔයාලා Beach Buggy Racing 2, එතකොට Beach Buggy Racing Blitz, එතකොට Beach Buggy 1 කියලා ගේම් ගොඩක් තියෙනවා. ඔයාලට මෙතන මං කියලා දෙන්නේ අද මෙන්න මේ MB 100ට තියෙන මෙන්න මේ සුපිරි ගේම් එක. රේටින්ග්ස් එහෙම හොඳයි. රේටින් 4.5ක් තියෙනවා. ඉතින් මේක අවුරුදු 8ට වැඩියෙන් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් රේටින්ග්ස් ඔයාලට රේට් කරන්න පුළුවන්. ඉතින් සයිස් එක වෙන්නේ මේක MB 100යි. ඉතින් අපි බලමු මේකේ about this game කියන එකට ගිහින් MB 100යි කියන්නේ ඇත්තටම පොඩි ප්‍රමාණයක්. ඔයාලගේ ෆෝන් එකේ වුණත් ගහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලැග් නැහැ. ඉතින් මේකේ MB 100යි. Android 4 උඩින් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේක නම් සල්ලි දීලා ගන්න ඕනේ රුපියල් 600යි. මේකේ ෆ්‍රී එක තමයි අර මං කිය බ්ලිස් කියලා එකක්. අන්න ඒක තමයි ෆ්‍රී එක. මෙන්න මේක තමයි ෆ්‍රී තියෙන ගේම් එක. බලා ගන්න මෙන්න මේක තමයි ෆ්‍රී තියෙන ගේම් එක. ඉතින් මේක නම් රුපියල් MB 50ක් වෙන. මේක සුපිරි ගේම් එකක්. ඔයාලා ප්ලේ කරලා බලන්න. ඉතින් ප්ලේ කරලා බලලා කමෙන්ට් එකක් දාන්න හොඳයිද නැද්ද කියලා. ඒ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි යන් ඊළඟ ගේම් එක බලන්න. ඉතින් ඊළඟ ගේම් එක තමයි
ඔයාලට PUBG තමයි මේකේ නම. ඉතින් PUBG කියලා සර්ච් කරගන්න. PUBG කියලා සර්ච් කරගත්තාම මෙන්න මේ වගේ නම PUBG Mobile කියලා MB 1. MB නෙමෙයි GB 1.2ක. ඒ කියන්නේ MB 1000යි MB 1200ක ගේම් එකක්. ඉතින් මේවා නම් සාමාන්‍යයෙන් අපේ ෆෝන් වල ප්ලේ කරන්න බෑ. හොඳ ස්ටෝරේජ් එකක් තියෙන. එතකොට RAM එක එහෙම හොඳට තියෙන. ඒ වගේ විතරයි මේ ප්ලේ කරන්න පුළුවන්. ඇත්තටම මේවා අපේ ෆෝන් වල ප්ලේ කරන්න බෑ. ඉතින් මේක පර්චේස් කරොත් රුපියල් 25 ඉඳන් 64500ට පුළුවන්. ඉතින් මේක ෆ්‍රී දෙනවා මෙයාලා. මේකේ ඩවුන්ලෝඩ් සයිස් එක වෙන්නේ 1.15යි. ඉතින් මේක අප්ඩේට් කරලා තියෙන්නේ මාර්තු 5 වෙනිදා 2026. මාර්තු 5 වෙනිදා රිලීස් කරලා තියෙන 2018. ඉතින් මාර්තු 19 වෙනිදා තමයි 2018 මාර්තු 19 වෙනිදා තමයි මේක රිලීස් කරලා තියෙන්නේ මේ ෆෝන් වලට. ඉතින් මේක PC වල එහෙමනම් හොඳයි. ඉතින් PC වල ප්ලේ කරන්න පුළුවන් අය PC වල ප්ලේ කරන්න. ඉතින් රේටින්ග්ස් එහෙමත් හොඳයි. රේටින්ග්ස් 4.5ක් තියෙනවා. වැඩියෙන්ම 5 තමයි ඉතින් තියෙන්නේ. ඒක නිසා හොඳයි. ඉතින් පර්ෆෝමන්ස් ග්‍රැෆික් එහෙම 2K තියෙනවා. ඉතින් මේ ග්‍රැෆික් 2K කියන්නේ අපිට නම් ප්ලේ කරන්න හරි අමාරුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගේම් එක යන්නේ. මෙන්න මේක තමයි ඉන්ටර්ෆේස් එක වලට. මෙන්න මේක තමයි ඉන්ටර්ෆේස් එක මේ PUBG එකේ. ඉතින් මේකේ ඔය රූප තියෙනවා ඔයවා. මේකේ වීඩියෝ එකක් දීලා තියෙනවා. ඉතින් ඔය අපිට බලලා ඔයාලට හොඳයි නම් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලගේ ෆෝන් එක සාමාන්‍ය 120 වගේ ROM එකක් යනවා නම් 8GB RAM එකක් වගේ තියෙනවා නම් ඉතින් ඔයාලට මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඊළඟ ගේම් එක තමයි අපි හැමෝම දන්න මෙන්න මේ Free Fire කියන ගේම් එක. ඉතින් Free Fire ඔයාලා දන්නවා ඇති මේ දැන් Free Fire කියනනම් දැන් නම් Free Fire එක අප්ඩේට් එකකුත් ඇවිල්ලා ඔයාලට දැම්ම ගියොත් අප්ඩේට් එක දෙන්න පුළුවන්. Beat Carnival කියලා අප්ඩේට් එකක්. ඉතින් රේටින්ග්ස් 4.7ක් තියෙනවා. මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා 1 බිලියන්. ඒ කියන්නේ දැන්ට ලෝකේ තියෙන වැඩිම ඩවුන්ලෝඩ් තියෙන ගේම් එක. ඉතින් ඒ තරමට මේක ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා බලන්න. ආස හිතේ මේ ගේම් එකට. ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඉතින් මේක ගේම් සයිස් එක නම් MB 400 ගාණක් ගේම් එකේ සයිස් එක. අප්ඩේට් සයිස් එකක් තියෙනවා 369ට. ඉතින් 1 බිලියන් තියෙනවා. ඉතින් ඔයාලට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. අප්ඩේට් කරලා තියෙන පෙබරවාරි 2 2026 පෙබරවාරි 2 රිලීස් කරලා තියෙන 2017 නොවැම්බර් 20. මේක ඔෆර්ඩ් කරලා තියෙන්නේ ගැරිනා ඉන්ටර්නැෂනල් කියන සමාගම. ඉතින් ඔයාලා දන්නේ නැති දැන් නම් ප්ලේ කරනත් ඇති ගොඩක් අය මේ ගේම් එක. ඉතින් ප්ලේ කරා නම් හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න මම ප්ලේ කරා කියලා. ප්ලේ කරනවා නම් ID එකත් එක්ක දාන්න. මාත් මොකද Free Fire ලව කෙනෙක් තමයි. ඉතින් ආයෙ ගේම් එකක් තියෙනවා. අනිත් ගේම් එක තමයි මෙන්න මේ Minecraft කියන ගේම් එක. Minecraft free games. ඔයාලට Minecraft ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සල්ලි දීලා. Minecraft එක සල්ලි දීලා ප්ලේ කරන්න බෑ. මෙන්න මේ Minecraft කියලා ඔක සර්ච් කරගන්න ඕන ඔහම. ඊට පස්සේ එනවා රුපියල් 2125ට මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න තියෙන Minecraft එක. මේකේ සයිස් එක වෙන්නේ MB 584යි. අපි බලමු මේකේ සයිස් එක කොහොමද කියලා. මේකේ 584 තමයි ඩවුන්ලෝඩ් සයිස් එක. ඉතින් මේක Android 8ට වැඩියෙන් ප්ලේ කරන්න පුළුවන්. මේක අපේ ෆෝන් එක ලැග් වෙනවා. ඉතින් මේක මොජාන් කියන සමාගමෙන් තමයි මේක මෙයා කරලා තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් තියෙනවා මිලියන 5ක් තියෙනවා ඩවුන්ලෝඩ්. ඉතින් නේ මිලියන 500ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න ඔය විදිහට ඔක මෙයා කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඕක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න. ඉතින් ප්ලේ කරන්න මේකට නම් පර්ෆෝමන්ස් ඕනේ ෆෝන් එකේ. ෆෝන් වලත් පුළුවන් මේක PC වලත් පුළුවන්. ඔයාලා PC එකේ ඩවුන්ලෝඩ් කරන ඉතින් වෙන channel තියෙනවා. ඒවත් ගිහින් බලන්න. මේ පේනවා ඉතින් මේ වගේ. ඉතින් ඔයාලා දන්නේ නැති ඉතින් මං කියලා දෙන්න ඕනේ නෑනේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ වෙන්නේ. ඊළඟට මං කියන සුපිරි ගේම් එකක් තමයි මේකේ නම තමයි Call of Duty. ඉතින් Call of Duty කියලා මේ විදිහට සර්ච් කරගන්න ඕන බලා ගන්න. Call of Duty. ඉතින් ඔන්න ඔක තමයි නම. මෙන්න මේක තමයි Call of Duty එකේ
ඉන්ටර්ෆේස් එක මේකත් MB 1.7ක ගේම් එකක් මේකත් අර PUBG මොබයිල් වගේම සුපිරි ගේම් එකක් ඔය විදිහට තමයි PUBG එක වගේමයි ඉතින් මේක මම වල විස්තරයක් කියනවා මේක ඩවුන්ලෝඩ් කරලා දෙනවා ලක්ෂ 1000ක් ඒ කියන්නේ මිලියන 100ක් කියන්නේ බිලියනයක් විතර ඒ තරමට මේකට පර්ෆෝමන්ස් තියෙනවා ඉතින් මිලියන 100ක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ඉතින් මේක ඉතින් රියලිස්ටික් ඇක්ෂන් ගේම් එකක් ඔයාලට Free Fire වගේ සුපිරි ගේම් එකක් තමයි මේක ඉතින් ඩවුන්ලෝඩ් කරන්න පෙබරවාරි 4 තමයි මේක අප්ඩේට් කරලා තියෙන්නේ 1.0.54 තමයි මේකේ version එක ඉතින් මේක රිලීස් කරලා තියෙන්නේ 2019 සැප්තැම්බර් 30. ඉතින් මේක කම්පැනි තමයි Activision Publishing Inc කියන සමාගම. ඉතින් මේවා සෙල්ලම් ගේම් නෙවෙයි. ඉතින් මේ සාමාන්‍යයෙන් අර Free Fire වලටත් වඩා හොඳ ජනප්‍රිය ගේමක්. ඉතින් ගේම් කියන සාමාන්‍යයෙන් ඉතින් මේවා නම් අපේ ෆෝන් වල ප්ලේ කරන්න හරි අමාරුයි. මේවා සාමාන්‍යයෙන් PC වල තමයි ප්ලේ කරන්නේ. ෆෝන් වලත් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ලැග් සීන් එකක් එනවා. මේ PC වල ප්ලේ කරලා ඔයාලට අත්විඳින්න පුළුවන්. ඉතින් මේක සල්ලි වලට ගන්න නම් ගොඩක් පර්ෆෝමන්ස් එනවා. රුපියල් 170යි 31000කට මේක ගන්න පුළුවන්. ඉතින් මේක සල්ලි වලට නෙවෙයි දෙන්නේ. ඉතින් නිකන් තමයි දෙන්නේ. ඔයාලට මේක නිකන් ප්ලේ කරන්නත් පුළුවන්. සල්ලි වල ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් සල්ලි වල ප්ලේ කරනවා නම් මේකේ පර්ෆෝමන්ස් වැඩි. අන්න ඒක මතක තියාගන්න. පර්ෆෝමන්ස් වැඩි කියන්නේ ඉතින් ඔයාලට ගේම් එකක් හොඳට ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ ගේම් එකක් නෑනේ. ඉතින් මම තව ගේම් එකක් කියලා දෙනවා. 6 වෙනි ගේම් එක. 6ද මන්ද මට මතකත් නෑ. ඉතින් ඊළඟ ගේම් එක තමයි ලෙවල් ඩෙවිල් කියන ගේම් එක. මෙන්න මේ ලෙවල් ඩෙවිල් කියන ගේම් එකත් පොඩි MB ගණක් MB 25ක විතර ගේම් එකක්. මේකත් ඉතින් හොඳ ආතල් ගේම් එකක්. ඉතින් ඔයාලට මේකෙන් අර දිනන්න උඩ පැන තමයි යන්න තියෙන්නේ. MB 25 කියන්නේ උඩ පැන යන්න තියෙන්නේ. මේකත් අර නින්ජා ගේම් එකක් වගේ තමයි. නින්ජා ගේම් එකක් වගේ. ඉතින් මේක ඕෆ්ලයින් ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට ඕෆ්ලයින් ප්ලේ කරලා ඔයාලට පුළුවන් මේක කරගන්න. ඉතින් අපි බලමු මේ ගේම් එක කොහොමද රේටින්ග්ස් යන කියලා. රේටින්ග්ස් 3ට වැඩියෙන් යනවා රේටින්ග්ස්. MB 24 තමයි ඩවුන්ලෝඩ් සයිස් එක. අප්ඩේට් කරලා තියෙනවා මාර්තු 12 වෙනිදා. එතකොට රිලීස් කරලා තියෙන 2024 පෙබරවාරි 28. ඉතින් මේක කම්පැනි තමයි පොකි කියන ගේම් එක. ඉතින් පොකි කියන ගේම් එක තමයි මේක රිලීස් කරලා තින්නේ. මේක එතකොට Android 6 වලට උඩින් තමයි මේක වැඩ කරන්නේ. Android 5 4 3 2 1 ඌවා වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක දාලම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට මේකේ මේ ඩීටේල්ස් බලලා රේටින්ග්ස් හොඳයි නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඇති. එහෙනම් ඉතින් මොකද කියන්නේ මම හැමදාමත් කියනවා වගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් වීඩියෝ එකනේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය හරි අඩුයි. ඉතින් ඔයාලට හිතෙන්නේ නැද්ද දන්නේ මොකටද මේ YouTube කරන්නේ කියලා. ඉතින් මම ආසයි. ඉතින් ඔයාලත් YouTube කරනවා නම් ඉතින් channel වල තියෙනවා ඔය YouTube සම්බන්ධ ඒවා මාත් දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවා බලලා ඉතින් views දරන් හොඳ මේකකට යන්න. ඉතින් ඒ වගේ තමයි වීඩියෝ එකට like එකක් දාන්න. channel එක subscribe කරන්න. මම අර කිව්වත් ආයි gameplay හොඳයි නම් gameplay කියන්නේ ඔයාලා දැන් මම කිව්වා game වල ඩවුන්ලෝඩ් කරලා ඒ ගේම් හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඉතින් එහෙනම් අච්චරයි මතක් කරන් තියෙන. මම හැමදාම කියන වගේ වීඩියෝ එක channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් මගේ description එකේ තියෙනවා මගේ WhatsApp channel එකේ link එක. ඔයාලට ඒකෙන් ගිහින් මගේ WhatsApp channel එකට join වෙන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙනවා මගේ දාන හැම වීඩියෝ එකක්ම අප්ඩේට් එකක්ම. ඉතින් ඔයාලට ඒකට ගිහින් join වුණොත් ගොඩක් ප්‍රතිලාභ දිනා ගන්න පුළුවන්. ඉතින් අදට එහෙනම් මම යනවා. ඔයාලට සුබ දවසක්.